උඩ ඉවිදින් අයිබෝන් කියලා පිළිගන්නවා සුදනාම එදා අපි වීඩියෝ එකේ කතා කරා බ්ලු සපා එකක් කියන්නේ මොකද්ද බ්ලු සපා එකක් හඳුනගන්නේ කොහොමද කියලා ඊ වීඩියෝ එකේදී අපි කතා කරා අද අපි කතා කරන්න යන්නේ අපි තුන්වෙනි පාඩම තමයි අපි අද බලමු පුෂ්පරාග කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ යෙලෝ සපා කියන මණික් වර්ගය ගැන හඳුනගමු. අපි අද කතා කරන්නේ ලංකාවේ මණික් අතර ඉතාමත්ම ජනප්‍රිය වගේම ඉහළ වටිනාකමකින් යුත් මෙන්න මේ යෙලෝ සපාය පිළිබඳව. ඒ වුණත් මේකට අපි කියනවා පුෂ්පරාග කියලා. විශේෂයෙන්ම මේ පුෂ්පරාග භාවිතා කරනවා ජ්‍යොතිෂ විද්‍යාවේදී ගුරු හේවත් බ්‍රහස්පති අපල සඳහා වැඩිපුරම භාවිතා කරනවා. මේ යෙලෝ සපාය වර්ගය තමයි විවිධ වූ අපල සඳහා වැඩිපුරම භාවිතා වන මැණික් වර්ගය. අපි ඊළඟ ලෙසන් එකකින් බලමු. මෙන්න මේ යෙලෝ සපාය කියන මැණික් වර්ග විවිධාකාරයේ වූ මැණික් වර්ග තියෙනවා. ඒ කියන්නේ ලෙමන් යෙලෝ කියලා කියනවා. පැහැති යෙලෝ සපාය තියෙනවා. ඒතර ගෝල්ඩන් යෙලෝ සපාය කියලා තියෙනවා. ඒක රත්තරන් පාට යෙලෝ සපාය වර්ගයක් තියෙනවා. ඒකට මෙන්න මේ ගෝල්ඩන් යෙලෝ වලට තමයි වැඩිපුරම වැලියු එක කියන්නේ මාකට් එකේ. ඒ කියන්නේ ඉහළ වටිනාකමකින් වෙන්නේ මෙන්න මේ ගෝල්ඩන් යෙලෝ කියන යෙලෝ සපාය. මේ තියෙන්නේ මේ තියෙන එක්සැම්පල් එක. මේ පින්තූරය ගත්තාම විවිධ වර්ගයේ මැණික් වර්ග 6ක් තියෙනවා. තද පැහැ රන්වන් පාට මැණික් වර්ගයක් තියෙනවා. එතන ලා පැහැති ලා පාට සුළු මැණික් විශේෂයක් තියෙනවා. මෙන්න මේ තියෙන මේ කියන අදාළ මේ ලෙමන් යෙලෝ කියන වර්ගයටයි මේ ගෝල්ඩන් යෙලෝ කියන වර්ගයටයි අදාළ තියෙන මැණික් වර්ග තමයි මේ තියෙන්නේ. මෙතනදී පළවෙනි දෙක ගත්තාම මේ ලා පැහැයට උරුම මේ තියෙන්නේ ලා පැහැති වර්ණයක් තියෙන මේක. මේක තමයි අපි කියන්නේ ලෙමන් යෙලෝ එක කියලා. මෙන්න මේ තද පැහැති යෙලෝ වර්ග තියෙනවා හතරක්. තද පාට. මේක තමයි ගෝල්ඩන් යෙලෝ සෆයර්. අපි ඊළඟ ලෙසන් එකේ බලමු. මෙන්න මේ යෙලෝ සෆයර් වර්ග වල තියෙන ස්වභාවික ලක්ෂණ මොනවද කියලා. ස්වභාවික පුෂ්පරාග හඳුනා ගැනීමේදී ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ පිරිසිදු බව. පිරිසිදු බව තියෙනවා. ඒ කියන්නේ ක්ලැරිටි එක. පිරිසිදු බව හෝ එහෙම නැත්නම් මෙන්න මේක මේ 10x ලූප් කියන මෙන්න මේ කාචේ තියෙනවානේ කාචයෙන් අපි බලන්න ඕනේ. බලලා මේකේ තියෙන සියුම් රේණු මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. ඒක හඳුනාගත්තට පස්සේ තමයි මිල ගහන්නේ ඒක. මේවට කියනවා ස්කිල්ස් ඉන්ක්ලූෂන් කියලා. මේ ස්වභාවික ලක්ෂණ මගින් අපිට මේක හඳුනා ගන්න පුළුවන්. මේවා වීදුරු වලින් හදපුවද නැත්නම් කෘත්‍රිමව හදපු ගාස්ද? එහෙම නැත්නම් මේවා ස්වභාවික මේ යෙදු ස්වභාවික කියලා අපිට මේක හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ 10x ලූප් කියන මේ සාචයෙන් මෙන්න මේ රේණු සියුම් රේණු කියන හඳුනාගත්තට පස්සේ තමයි අපිට ඒක දැනගන්න පුළුවන් වෙන්නේ. මේක හදපු එකක්ද නැත්නම් මේක වීදුරු ගලක්ද? එහෙම නැත්නම් මේක ස්වභාවිකවම හැදුන එකක්ද කියලා. අපි ඊළඟ එකේදී බලමු. මෙන්න මේ යෙලෝ සෆායර් කියන මේ මැණික් වර්ගයේ
ජ්‍යොතිෂමය වශයෙන් කොහොමද වටිනාකමක් දෙන්නේ කියලා. මේක ජ්‍යොතිෂ කටයුතු සඳහා හෝ එහෙම නැත්නම් විවිධ වූ ආභරණ තියෙනවානේ ජුවලර්ස්. ඒ ආභරණ සඳහා මෙන්න මේ යොඩ සපාය කියන වර්ගයේ වැඩිපුරම භාවිත කරනවා. මේකදී රත් කරපු හෝ රත් කරන්නේ නැති. ඒ කියන්නේ හීටඩ් එහෙම හීටඩ් කරලා එහෙම නැත්නම් අන්හීටඩ්. අන්හීටඩ් කියන්නේ ස්වභාවිකම තියෙන. රත් කරලා නැති ඒවා. මේකදී අනිවාර්යෙන් අන්හීටඩ් කියන මෙන්න මේ ගල් වල තමයි වැඩිම මිලක් ගහන්නේ. අන්හීටඩ් කියන්නේ රත් කරලා නැති. රත් කරලා නැතුණාමනේ මේක නැචරල් ස්වභාවිකවම හැදුණු ගලක් වෙන්නේ. රත් කරොත් මේක ඒකේ වටිනාකම අඩු වෙනවා. මෙන්න මේ රත් කරපු නැති. එහෙම නැත්නම් ඒකට කියනවා අන්හීටඩ් කියලා. රත් කරපු නැති මෙන්න මේ ගල් වල තමයි වැඩිම මිලක් ගන්න පුළුවන්. මොකද රත් කිරීමෙන් මේක පාට වෙනස් කළ ගල් වලට වැඩිය ස්වභාවික වර්ණයේ පිහිටි ගල් තියෙනවා. ඒ ගල් වල ගුණේ වටිනාකම වැඩි. ඉගෙන වටිනාකමක් තියෙනවා. තර මේක රත් කරපු එකක්ද නැති එකක්ද කියලා බලලා ඊට පස්සේ ඒකට මිලක් ගැහුවට පස්සේ මේක අපිම මේකට මේක චෙක් කරලා බැලුවට හරියන්නේ නැහැ. මේකෙදි හරියටම සනාථ වෙන්නේ මෙන්න මේ ලැබ් රිපෝට් එක ගත්තට පස්සේ. ඒක දෙන තීරණය තමයි අන්තිම ෆයිනල් ඩිසිෂන් එක වෙන්නේ. කොච්චර එක්ස්පීරියන්ස් එක තිබුණා ඒ වටනකොට මිලක් ගැහුවා අනිවාර්යයෙන්ම ලැබ් රිපෝට් එකක් ගන්න ඕනේ. ජෙම් කෝපරේෂන් එක දාලා. ඒතර තමයි හරියටම තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. මේක ඇත්තටම කෘතිමව හදපු ගලක්ද එහෙම නැත්නම් මේක ස්වභාවිකවම තියෙන ගලක්ද කියලා. මේ තියෙන එක්සැම්පල් එක මෙන්න මේ විදිහට තමයි අපි අපේ මේකට සර්ටිෆිකේට් එක දාගන්න ඕනේ අපේ ජෙම් එකට. මෙතනදී මේක චෙක් කරලා ආපහු මේක ඔරිජිනල් ගලක් වුණොත් ඒ කියන්නේ ස්වභාවික හැදිච්ච ගලක් වුණොත් මෙන්න මේ විදිහට විස්තර ටික වැටෙනවා. මේ ඒකේ බර ප්‍රමාණය එතකොට ඒක ගහලා තියෙන කට් එක මොකද්ද? මේක කලර් එක මොකද්ද? ඒ හරියටම තීරණය වෙන්නේ මෙන්න මේ සර්ටිෆිකේට් එක ආවට පස්සේ. අය මැණික් ගලක් මේ පරීක්ෂා කරන්න දානකොට මේ පිළිගත් රසායනික සහතිකයක් ලබා ගන්න ඕනේ. මේක අනිවාර්යෙන් කරන්න පුළුවන් වෙන්නේ මේ NGJ හෙවත් නැෂනල් ජෙම් ජුවලරි ඔතොරිටි එකේ. ඒ කියන්නේ මැණික් හා ස්වර්ණ අඹලන අධිකාරිය. එහෙම නැත්නම් තව ප්‍රයිවට් කම්පැනියක් තියෙනවා ජෙමොලොජිකල් ඉන්ස්ටිටියුට් සර්ටිෆිකේෂන් කියලා. වෙනම කම්පැනි. මෙන්න මේ දෙකෙන් තමයි වැඩිම වටිනාකමක් තියෙන්නේ. මේ දෙකෙන් දෙන සර්ටිෆිකේට් එක තමයි ඉතාම වටිනාකමක් තියෙන්නේ මාකට් එකේ. හරි. අද අපි කතා කරා
අපි කතා කරා පුෂ්පරාගයවත් තෙලොසපාය කියන්නේ මොකද්ද? ඒකට තියෙන මාකට් එක කොහොමද? එතකොට යෙලොසපාය තියෙන වර්ග අඳුනගන්නේ කොහොමද? ඒ වගේ තියෙන පළදු දෝෂ ඒව හඳුනාගන්නේ කොහොමද කියලායි. එතකොට අපි ජ්‍යොතිෂමය වශයෙන් වටිනාකමක් දෙන්නේ කොහොමද? මෙන්න මේ කරුණ ටික අද අපි වීඩියෝ එකේ කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. මෙන්න මේ කෘත්‍රිමව හදන ගල් තියෙනවානේ. ඒ කියන්නේ සින්තටික් කෘත්‍රිමව හදන ඒවායි මේ නැචරලි ස්වභාවිකම තියෙන ගල් අතර වෙනස අඳුනගන්න. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය රැවටෙනවා මෙන්න මේ සින්තටික් ගල් වල. ඒකෙන් කොහොමද අපි වැලගිලා හරි මිල හරි වටිනාකම දෙන්නේ? හරියට අඳුනගන්න කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකේදී බලමු. ඉතින් අදට මගේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.